අපි එකතු වෙන්නේ මේ අම්පාර TV YouTube channel එකත් එක්ක. මුලින්ම වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න, like එකක් දාන්න, අදහස් යෝජනා තියෙනවා නම් comment එකක් දාන්න. මේ දවස්වල දිත්තාව පිළිකුණාටුවත් එක්ක බොහෝ ප්‍රදේශ වලට කරන්ට් එක නැහැ. කරුවලේ තමයි ඉන්නේ. ඒකට හොඳම විසඳුමක් කරන්න තමයි මම මේ ආවේ. මේක rechargeable light එක. මේ box එක තමයි මේකේ ඉන්නේ. මේක පැය 8ක් charge කරාම එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. මේ box එක unbox කරලා බලමු light එක. මේක තමයි බල්බ් එක. මේක අනිත් ගෙදර පාවිච්චි කරන normal බල්බ් වගේමයි. වෙනසකට තියෙන මේ බල්බ් එක බරින් වැඩි. rechargeable battery එකක් තියෙන හින්දා. මේක normal ගෙදර පාවිච්චි කරන holder එකට ගහලා තියලා normal පාවිච්චි කරාම අපේ දින්දා මේක charge වෙනවා හොඳට. අමුතුවෙන් charger එකක් නවත් තියෙන්නේ holder එකෙන් තමයි charge වෙන්නේ. ඊට අමතරව මේක විශේෂ දෙයක් කියන්නේ මේක අපිට එහෙම charge කරගෙන ඕන කලුවක ඕන තැනකට මේක අපිට අරගෙන යන්න පුළුවන්. ඒ අරන් යන්න මෙන්න මෙයාගේ හෝල්ඩර් එකක් අපිට හම්බෙනවා. ඒක මෙහෙම මේක holder එක සෙට් කරලා මෙතනින් මේ රවුමක් තියෙනවා. මේ රවුම මෙන්න මෙහෙම කැරකන්න ඕනේ. ඒ කැරකද්දි තමයි මේ ලයිට් එක පත්තු වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම මේක හැන්ඩල් එකක් තියෙනවා. ඒකෙන් අල්ලගෙන අපිට ඕන තැනකට ගමන් කරන්න පුළුවන්. එතෙන් නැවත ඕෆ් කරගන්න ඕනේ. අපිට මේක කරකලා ඕෆ් කරගන්න පුළුවන්. ඊට අමතරව මේක විශේෂත්වය තමයි මේකට මාස 6ක මේ කම්පැනි වොරන්ටි එකක් දෙනවා. කිසිම එකකින් බය වෙන්න දෙයක් නැහැ අපිට. මේක මේ මොකක් හරි පත්තු වෙන්නේ නැති මොනවා හරි මේ කියනවා නම් අපිට ගන්න වෙනසක් දීලා මේක මාරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේක උඩේ අතේ ඇති මොදලට සෑහෙන වටින බල්බ් එකක්. මේක පෙට්ටියම සඳහන් වෙනවා උපරිම මිල රුපියල් 1950ක් විදිහට. පැය 8ක් කියන්නේ අපිට පැය 8ට 9ට දාගත්තත් එළි වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. පොඩි ළමයි ඉන්න ගෙදරක උනත් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. එන්න අපිත් එක ඉන්න මේක අපි පාවිච්චි කරන විදිය හෝල්ඩර් එකට දාලා පෙන්නන්න. දැන් මේක තමයි හෝල්ඩර් එක. දැන්ට ගෙදර කරන්ට් එක අපේ ගෙදර තියෙනවා. ඒකින්ද අපි මේක ගියලා තමයි මේක පත්තු වෙන්නේ. දැන් මොන අපි දැම්මා. දැන් පත්තු වෙන්නේ. දැන් මේ කරන්ට් එක දාලා තියෙන බල්බ් එක පත් වෙනවා. කරන්ට් එක ගිය ගමන් මේ බල්බ් එක පත්තු වෙනවා. ඊකටම පැය 8ක්.